Hello guys, welcome to my YouTube channel. අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ low abs වලට ගොඩක්ම effective hanging leg raises කොහොමද කරන්න කියලා. ඉතින් ඒ වගේම ඒකෙන් තියෙන benefits මොනවද කියලා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. එහෙනම් අපි ඉස්සල්ලාම බලමු hanging leg raises වලින් මොන area එකද හරියටම work වෙන්නේ කියලා. මේ exercise එකෙන් work වෙන්නේ lower abdominal muscles. ඒ කියන්නේ abs වල තියෙන පල්ලෙහාම area එක. ඉතින් hanging leg raises කරද්දී lower abdominal muscles work වෙනවා වගේම තවත් muscle work වෙනවා. forearm එක grip එක. ඉතින් ඔයා මේ exercise එක කරද්දී අත් දෙකෙන් එල්ලිලා ගොඩක් වෙලා ඉන්න වෙනවා. එතකොට ඔයාගේ forearms වගේම grip එක ගොඩක් strength වෙනවා. අනික තමයි shoulders සහ lats. ඉතින් මේ exercise එක කරද්දී ඔයාගේ සම්පූර්ණ body එකම stabilize කරගෙන ඉන්න වෙනවා. එතකොට ඔයාට shoulders සහ lats muscle use කරගන්න වෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම් මේ hanging leg raises ගොඩක් පැද්දෙන්නේ නැතුව කරන්න. ඉතින් තවත් දෙයක් තමයි මේක low abs වලට තියෙන හොඳම exercise එකක්. ඉතින් fashion model කෙනෙක් වගේ aesthetic body එකක් හදා ගන්නවා නම් ඔයාට මේ exercise එක ගොඩක් වැදගත් වෙයි. හරි අපි එහෙනම් බලමු hanging leg raises කරන එකෙන් තියෙන benefits මොනවද කියලා. පළවෙනි එක තමයි stronger more defined low abs. ඉතින් මේ exercise එක අනිත් exercises වගේ නෙමෙයි ටිකක් advance එකක්. හැබැයි මේක අමාරුවෙන් හරි ඉගෙන ගත්තොත් හොඳ result එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් තව ගොඩක් benefits තියෙනවා. ඉතින් මම fitness trainer කෙනෙක් විදිහට lower abs වලට ගොඩාක් exercises කරලා තියෙනවා. හැබැයි මේක තමයි මම කරපු හොඳම exercise එක. ඉතින් මෙහෙම කියන්න හේතුව තමයි මගේ six pack එක 8 pack කරගත්තේ මේ exercise එක කරන්න පටන් ගත්තට පස්සේ. ඉතින් මේකට මට ගියේ මාසයක් වගේ අඩු කාලයක්. ඉතින් මම හැමෝටම කියන්නේ hanging leg raises හෙට ඉඳන්ම පටන් ගන්න. අඩු ගානේ හැමදාම එක සෙට් එකක් හරි ෆේල් වෙනකන් හරියට කරොත් මාසයක් වගේ අඩු කාලෙකින් ඔයාට ලොකු රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. දෙවෙනි benefit එක තමයි improve your core stability and the strength. ඉතින් මම කලින් වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි කරා වගේ මේ exercise එක strong core එකක් හදා ගන්නවා නම් ඊටාම වැදගත් exercise එකක්. ඉතින් මම කියනවාට හෙට ඉඳන් ඔයා lower abs වලට මේ exercise එක විතරක් කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මම මොකද්ද මේ කියන්න try කරන්න කියලා. අනික තමයි core එකට අයිති ප්‍රධානම සහ පළවෙනිම muscle group එක තමයි abdominal muscle. ඉතින් මේ abdominal muscles වලට අයිති muscle group හතරෙන් බහුතරයකට හදාගන්න අමාරුව muscle එක තමයි මේ low abs කියන්නේ. ඉතින් ඔයා දැකලා ඇති gyms වලට යන බහුතරයේගේ upper abs සහ middle abs විතරයි තියෙන්නේ. ඉතින් lower part එක තමයි හදාගන්න අමාරුම. ඉතින් ඔයා එක දිගටම මේ exercise එක විතරක් හරි කරොත් ඔයාට ගොඩක් ඉක්මනට define lower abs හදාගන්න පුළුවන්. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි මේ එක එක බොළඳ exercises කරලා අපි හිතන විදිහේ low abs හදාගන්න අමාරුයි. ඉතින් එහෙනම් hanging leg raises වගේ ගොඩක් effectiveම ඒ area එක හොඳටම work වෙන advanced exercise එකක් කරන්නම වෙනවා. එහෙනම් ඔයාලටත් පුළුවන් හෙට ඉඳන්ම පටන් ගන්න. තුන්වෙනි benefit එක තමයි better hip flexor strength. ඉතින් කකුල් උඩට උස්සන්න උදව් වෙන්නේ hip flexor muscles. ඉතින් අපි කකුල් දෙක නිකම්ම උඩට උස්සනවා නෙවෙයි. අපි අත් දෙකෙන් එල්ලිලා movement එක හොඳට control කරගෙන තමයි කකුල් දෙක උඩට උස්සන්නේ. එතකොට ඔයාගේ hip flexors හොඳට strength වෙනවා. හතරවෙනි benefit එක තමයි enhance grip strength. ඉතින් අපි beginner කෙනෙක් විදිහට මේ exercise එක පටන් ගද්දී අපි ඉස්සෙල්ලාම strength කරගන්න ඕනේ අපේ grip එක. එතකොට තමයි අපිට සාර්ථකව මේ exercise එක කරගන්න පුළුවන්. එහෙම නැතුව අපිට මේ exercise එක කරනවා තියා හිතන්නවත් බෑ. ඉතින් ටික දවසක් එක දිගටම මේ exercise එක කරද්දී අපිට හොඳ grip strength එකක් හදාගන්න පුළුවන්. ඉතින් පස්වෙනි benefit එක තමයි ගොඩක් calories burn වෙනවා. හරියන අපි බලමු මේක කරාම කොහොමද ගොඩක් කැලරීස් එකපාර බර්න් වෙන්නේ කියලා. ඉතින් අපි මේ එක්සර්සයිස් එක කරද්දී අපි අපේ forearms ඒ වගේම grip, lats, shoulders මේ muscle groups ඔක්කොම එකතු කරගෙන තමයි කරන්නේ. ඉතින් ඒකට ලොකු energy එකක් යනවා. ඉතින් ඒ නිසා ඒකෙන් ලොකු කැලරීස් ප්‍රමාණයක් බර්න් වෙනවා. ඉතින් අපි මේ එක්සර්සයිස් එක කරන වෙලාවෙදි වගේම මේ එක්සර්සයිස් එක කරාට පස්සෙත් ලොකු කැලරි බර්න් එකක් වෙනවා. ඉතින් 6 වෙනි benefit එක තමයි reduce the lower back pain. ඉතින් අපි hanging leg raises කරද්දී අපේ deep
core muscles තමයි හොඳට strength එන්නේ. ඉතින් ඒකෙන් අපේ spine එක හොඳට stabilize කරලා දෙනවා වගේම spine එක ආරක්ෂා කරලා දෙනවා. හරි එහෙනම් අපි දැන් බලමු beginner කෙනෙක් විදියට කොහොමද අපි hanging leg raises පටන් ගන්න කියලා. හරි එහෙනම් ඔයාලට ලොකු දැනුමක් ලැබෙන්නද මේ hanging leg raises ගැන. ඉතින් ලෝකේ ඉන්න ලස්සන ඇඟවල් තියෙන හැම කොල්ලෙක් කෙල්ලෙක්ම lower abs වලට අනිවාර්යයෙන්ම කරන exercise එකක් තමයි මේ hanging leg raises. ඉතින් ලස්සනට abs හදාගන්න හීනමවන හැම කෙනෙකුටම හරියටම මේ exercise එක කරන විදිහ ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයා beginner කෙනෙක් විදියට ඉස්සල්ලාම කරන්න ඕන දේ gym එකේ තියෙන chin up ගන්න bar එකේ එල්ලිලා ටිකක් පැද්දි ඉඳලා තමන්ගේ grip strength එක හදාගන්න වෙනවා. මොකද අපි අත් දෙකෙන් එල්ලිලා කකුල් දෙක උඩට උස්සන්න ඕනේ අත් දෙකෙන් ලොකු ගැම්මක් අරගෙන. ඉතින් ඒකට විශේෂයෙන්ම පළවෙනියටම අපි හදාගන්න ඕනේ අපේ grip strength එක. ඉතින් අපිට පුළුවන් නම් පළවෙනි week එකේ gym එකේ තියෙන chin up ගන්න bar එකේ එල්ලිලා අපේ grip strength එක හදාගන්න. ඉතින් ඒ වගේම අපි පැද්දෙන එක හොඳට control කරගන්න පළවෙනි week එක ඇතුළත අපිට පුළුවන් second step එකට යන්න. ඉතින් මේක අපි හිතන තරම් පහසු කටයුත්තක් නෙමෙයි. ඉතින් අපිට පුළුවන් නම් gym එකේ තියෙන මේ chin up ගන්න bar එකේ මේ විදිහට අත් දෙකෙන් එල්ලිලා ඉඳලා අපේ grip strength එක, ඒ වගේම forearms, ඒ වගේම shoulders, lats strength කරගන්න අපි හිතනවටත් වඩා ඉක්මනට මේ exercise එක හරියට ඉගෙන ගන්න පුළුවන්. හරියන අපි පළවෙනි week එකේ මේ විදිහට අත් දෙකෙන් එල්ලිලා ඉඳලා අපි මේ muscle group හතරම හොඳට strength කරගත්තට පස්සේ අපිට පුළුවන් ඊළඟ step එක විදිහට අපි පැද්දෙද්දි කොයි අවස්ථාවේදීද අපේ කකුල් දෙක උඩට උස්සන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් මේ වෙද්දි ඔයා පැද්දෙන එක අවම කරගෙන තියෙන්න ඕනේ. හරි එහෙනම් ඔයාගේ බොඩි එක පැද්දිලා පිටිපස්සට යද්දිම ඔයා කකුල් දෙක උඩට උස්සන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාගේ බොඩි එක පැද්දිලා ඉස්සරහට එද්දිම ඔයා කකුල් දෙක යටට දිගාරින්න ඕනේ. ඉතින් මේ ක්‍රියාවලිය ඇවිල්ලා තප්පර දෙකක ක්‍රියාවලියක්. බොඩි එක තප්පරයක් ඇතුළත පිටිපස්සට යනවා, බොඩි එක තප්පරයක් ඇතුළත ඉස්සරහට එනවා. ඉතින් මේ රිද්ම් එකට ඔයා ඉස්සල්ලාම බොඩි එක පුරු කරගන්න ඕනේ. අනික තමයි අපි මේ අත් දෙකෙන් එල්ලිලා එද්දි මේ පැද්දෙන එක තමයි හරියට යූස් කරන්නේ මේ එක්සර්සයිස් එක හරියට කරගන්න. මේක පැද්දෙන්නේ නැතුව කරන්න අමාරුයි. ඉතින් දැන් ඔයාලට හොඳට තේරෙන්නේ නැති ඔයා පැද්දෙද්දි ඔයාගේ බොඩි එක පිටිපස්සට යන අවස්ථාවේදී තප්පරයක් ඇතුළත කකුල් දෙක උඩට ගන්නවා. ඉතින් ඒ වගේම අපේ බොඩි එක පැද්දිලා ඉස්සරහට එද්දි අපේ කකුල් දෙක පල්ලෙහාට දිගාරිනවා. ඉතින් මේක තප්පර දෙකක් වගේ පොඩි කාලයකින් සිදුවන දෙයක්. ඉතින් beginner කෙනෙක් විදිහට ගොඩක් වෙලාවට මෙන්න මේ රිද්ම් එකට උපරිම reps එකක් නැත්නම් දෙකක් කරගන්න පුළුවන් වෙයි. අපිට හරි රිද්ම් එකට පුරුදු වෙනකම්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් reps 5කට try කරන්න, හැබැයි හරියටම. ඉතින් 2 weeks වලින් පස්සේ ඔයාලට පුළුවන් reps 5 reps 10කට try කරන්න. ඉතින් සති දෙකකින් පස්සේ හරියටම මේ රිද්ම් එකට ඔයාලට reps 10ක් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට වැදගත්ම දේ තමයි ඔයා ඉගෙන ගන්න ඕන කොයි පැත්තටද අපි breathe out කරන්න කියලා. ඉතින් හොඳට මතක තියාගන්න මේ එක්සර්සයිස් එක කරද්දී අපි legs උඩට යද්දි තමයි හුස්ම පිට කරන්නේ. ඉතින් කකුල් දෙක පල්ලෙහාට දිගාරිද්දි හොඳට හුස්ම ගන්න. ඉතින් ඊළඟ week එකේ ඔයාට පුළුවන් reps 10ක් හරියට මෙන්න මේ rhythm එකට හරි පැත්තට breathe out කරලා ඉගෙන ගන්න. ඉතින් සති 3කින් පස්සේ මම කලින් කිව්වා වගේ grip එක, forearm එක, lats, shoulders මේ muscle groups හතරම හොඳට strength වෙලා තියෙන්න ඕනේ. අනික තමයි ඔයාට reps 10ක් අර rhythm එකට හරියටම හරි පැත්තට breathe out කරලා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් 4 වෙනි week එකේ ඔයාට පුළුවන් මේ reps 10 reps 15කට නැත්නම් reps 20කට හැබැයි හරියටම breathe out කරලා හරිම rhythm එකට කරන්න ඕනේ. හරි 1 month වලින් පස්සේ ඔයාට මදි වාගේ තේරෙයි. ඔයාට low abs දැනෙන්නේ නැහැ වගේ තේරෙයි. එතකොට මොකද්ද කරන්න ඕනේ? එතකොට ඔයාට resistance වැඩි කරගන්න පුළුවන්. එක්ක ඔයා reps ගන්න වැඩි කරන්න ඕනේ. නැත්නම් ඔයාට පුළුවන් 1 kilo වගේ dumbbell එකක් කකුල් දෙකෙන් අල්ලගෙන එකම ටෙක්නික් එකට හොඳට breathe out කරලා හරියටම reps 1ත් 5ත් අතර පුරුදු වෙන්න.
ඉතින් ඒකත් ටික දවසක් කරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් reps 5 reps 10කට කරන්න. ඉතින් ඒකත් ඔය එක දිගටම කරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් reps 10 reps 15කට try කරන්න. reps 15 reps 20කට try කරන්න. ඉතින් මෙන්න මේ අවස්ථාවෙත් ඔයාට low abs වලට හොඳට දැනෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් 1 කිලෝ වෙනුවට 2 kilos dumbbell එකක් ගන්න. ඉතින් මම personally හැමෝටම කියන්නේ මේක තමයි lower abs වලට තියෙන හොඳම exercise එක කියලා. මොකද 1 month වලින් මගේ තිබ්බ 6 pack එක 8 pack කරගත්තේ මේ exercise එක කරලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ pictures වලින් මගේ abs වල improvement එක බලා ගන්න. ඉතින් ඒකයි මම හැම වීඩියෝ එකේම පැහැදිලිවම කියන්නේ දෙයක් කරන්න කලින් යම්කිසි අවබෝධයක් ඇතුව කරන්න. මොකද ගොඩක් exercises lower abs වලට කරලා තමන්ගේ කාලේ නාස්ති කරගන්න නැතුව ඒකට ගොඩක් effective exercise එකක් කරලා අඩු කාලෙකින් results ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි හොඳම ක්‍රමය. ඉතින් මම බය නැතුව හැමෝටම මේ දේවල් කියලා දෙන්නේ මම ඉගෙනගත්ත දේවල් මටම apply කරලා ඒ විදිහට හරියට මේ muscle එක හදාගත්තට පස්සේ. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් මගේ online coaching වලට join වෙන්න. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ number එකට WhatsApp message එකක් දාන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.